ඒ බොයිස් කොහොමද කාලින් වලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. පොඩි වැඩකට බිසි වෙලා හිටියේ. ඉතින් මේ වීඩියෝ එක මගේ හෝම් ජිම් එක මම මාරු කරන එක ඉන්ඩෝ ගරාජ් එකකට. ඉතින් ඔයගොල්ලෝ දැන්ටමත් දැකලා තියෙන Instagram එකේ එහෙම මගේ ගරාජ් එක දැන් තියෙන විදිය. ඉතින් obviously මේක රෙකෝඩ් කළා ගොඩ දවසක්. මට අතරම ටයිම් එකක් තිබ්බේ නැහැ එඩිට් කරන්න මේ වීඩියෝස් ටික. දැන් පොඩ ටයිම් එක තියෙන හින්දා මම හිතුවා මේ වීඩියෝස් එඩිට් කරලා ඔයගලන්ට දෙන්නම් කියලා. ඉතින් එන්ජොයි කරන්න මේ වීඩියෝ එක. ඉතින් මෙතන තමයි මගේ හෝම් ජිම් එක විතර පාවිච්චි කරේ. ඒ කාලේ මම මුලින්ම ජිම් එකට ගියේ නෑ. මම ගෙදර ඉඳලා වර්ක්අවුට් කරේ. ඒක නම් වීඩියෝස් උත් ඔයගලන්ට කරලා තියෙනවා මගේ මේන් channel එකේ. ඉතින් ඔයා ඒ කාලේ දැන් subscribe කරගෙන නම් මේන් channel එකේ ඔයා ඒ වීඩියෝස් දැකලා ඇති. ඉතින් කාලෙක මම මේක යූස් කරේ නෑ. මොකද මම දැන් එළිය ජිම් එකට යන හින්දා. ඉතින් ඔයාලට පේන ඇති ගොඩක් බඩු මෙතන ගොඩ ගහලා තියෙනවා. ඉතින් පළවෙනි දවසේ මම මේ ඔක්කොම ටික අස් කරලා පොඩි අයිඩියා එකක් ගත්තා මොන වගේ විදිහට මම මගේ ගරාජ් එක හදන්නේ කියලා. අද day 2 boys අපි ඉතුරු ටික finish කරමු අපේ ගරාජ් එකේ. මේ වටික තමයි බොයිස් මම ගෙනාපු හෙල්මට් හෝල්ඩර්ස්. එතන මේගොල්ලෝ තමයි හෙල්මට් එක රෙස්ට් වෙන්නේ. ඊට පස්සේ මේ ටික තියලා බිත්තියට මවුන්ට් කරන්න තියෙනවා. හරිද? දැන් අපි ඒක කරමු. ඉතින් බොයිස් හදට එච්චරයි. අපි තව වැඩ ගොඩක් තියෙනවා මෙතන කරන්න. තව පිටපස්සේ රැක් එකක් ගහන්න, ටූල්ස් එහෙම තියන්න. ඊට පස්සේ උඩ ඩීටේලින් ලයිස්ට් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ. උඩ සිවිලිමත් චුට්ටක් පාට කරන්න ඕනේ. මොකද ඒක අවපාට වෙලා තියෙන්නේ. ඒ වගේ තව වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මේක ස්ටෙප් 1 තමයි අපේ ගරාජ් එකේ. ඉතින් මම මේක තෝරගත්තා බොයිස් ටූල්ස් තියන්න රාක්කෙට. මේක මම හදාගත්තු රාක්කයක් මගේ DIY බඩු හිම තියන්න. ඒ කියන්නේ මම ගොඩක් DIY වැඩ කරනවා. ඒ කියන්නේ මම ෆර්නිචර් එහෙම හදනවා ගෙදර හොබියක් විතර වෙලාවකට. ඉතින් ඒකට දාලා ටූල්ස් එහෙම ඔක්කොම මම මේක තමයි ඇරලා තිබ්බේ. කීයක් මිටි මෙන්න මේ වගේ දේවල්. ඉතින් මේක දැන් අර එළියේ තියෙන හින්දා අවුට්ඩෝර් කිචන් එක විදිහට ඔය කිචන් ඇක්සසරිස් එල්ලලා තියෙනවා. ඉතින් මම හිතුවා මේක මම ගන්නම් කියලා මගේ වැඩේට. ඉතින් මේක අරගෙන අපි චුට්ටක් මැදලා ගන්නවා. මේක පොඩ්ඩක් අර ෆිනිෂ් එක එච්චර ලස්සන නැහැ. ඉතින් තිබ්බෑන ටික ඔක්කොම ගලවලා ඊට පස්සේ පොඩ්ඩක් පොලිෂ් කරලා ඊට පස්සේ අපි දැන් වානිෂ් එකක් ගන්නවා මේකට හොඳ ලුක් එකක් ගන්න. day 4 boys අපි අද කරන්නේ අර හදාගත්ත රවුම බිත්තියට මවුන්ට් කරන එක. ඒකේ හිල් 5ක් තියෙනවා. ඉතින් ඒවට දාලා මම මාක්ස් එකක් දාගත්ත බිත්තියේ ඒව මම මේ විදිනවා. ඊට පස්සේ මම බිත්තියට විදලා රෝල් ප්ලග් ගහගත්තා. ඊට පස්සේ අපි දැන් මේක උස්සලා අර හිල් වලට ලයින් වෙන විදිහට ඇන ටික දාගන්න යන්නේ. ඊට පස්සේ මම මේකට ඇන දාලා තද කරගත්තා රෙන්ච් එකෙන්. ඊට පස්සේ මේ විදිහට බෝඩ් එකක් ගහගත්තා. මේකේ දොර මට මගේ කී එක ඊට පස්සේ ග්ලව්ස් එහෙම නැත්නම් බෑග් එක වගේ එල්ලන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ පොඩි වෝල් ඩෙකරේෂන් පාරකුත් දැම්මා මෙතෙන්ට. ඉතින් මේ වෙද්දී ඔයගලන්ට පේන ඇති අපි ඉන්ඩෝ ගරාජ් එක ගොඩක් දුරට ෆිනිෂ් කරලා තියෙනවා. තව තියෙන්නේ උඩ අපි ඇක්සන් ලයිට්ස් ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඊට පස්සේ මේ බෝඩ් එකේ ටූල්ස් එහෙම අපි arrange කරන්න ඕන. ටූල්ස් ටිකක් ගන්නත් ඕනේ. මොකද සමහර මේ ටූල්ස් නෑ මං ගාව. ඉතින් ටූල්ස් එහෙමත් අරගෙන අපි මෙතන වෙනම හදමු. මෙතන මගේ හෙල්මට් දෙකයි ජැකට් දෙකයි තියෙනවා. මේ හෙල්මට් එකත් මම ගත්තා. මේක මේ දෙකම වේග හෙල්මට් එකක්. මේක මම වෙනම කස්ටමයිස් කරන්න යන්නේ. ඉතින් අද අපි ෆයිනලි කරන්න යන්නේ මේකේ තියෙන මේ
බල්කි සිගනල් ලයිස් මාරු කරන මෙතන චුට්ටක් විතර එළිය මදි මොකද මේ ඉස්සරහින් බලද්දි ගොඩක් එළියට අවිල්ලා තියෙන්නේ ඉතින් මේ මම හිතනවා ස්පෝර්ට් බයික් එක ලුක් එක පොඩ්ඩක් නැති වෙනවා මෙහෙම තියෙද්දි ඉතින් අපි ස්ට්‍රෝබෙරි සිගනල් ලයිට්ස් ගෙනල්ලා තියෙන්නේ මම ඔයාලට කලින් පෙන්නලා තියෙක ඉතින් අද අපි ෆයිනලි මේක ඉන්ස්ටෝල් කරමු හලෝ ඩූක් කොහමද මේ තමයි ඩූක් ඉතින් මෙන්න මේවා තමයි ස්ට්‍රෝබෙරි ලයිට්ස්